යාළුවනේ මං හිතනවා ඔයාලා සතුටින් හොඳින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔන්න අදත් ගෙනාවා ඔයාලට වැදගත් වීඩියෝ එකක්. මම අද කතා කරන්නේ පාසල් ගිහින් ඉවර වුණ A-levels කරලා ඉවර වුණ නංගිලා මල්ලිලා ඉන්නවා ජොබ් එකක් හොයන. ඒ වගේම යුනිවර්සිටි ගිහින් පාස් අවුට් වෙලා ග්‍රැජුවේට් වෙලා ඉන්න අයියලා අක්කලාත් ඉන්නවා ජොබ් එකක් හොයන. ඉතින් ඔයාලට තමා මම අද මේ ගෙනාව වීඩියෝ එක. මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ වීක් එකේ මොනවද තියෙන වේකන්සීස් කියලා. මේ වේකන්සීස් මම කැටගරයිස් කරලා තියෙනවා කස්ටමර් කෙයා ඇන් accounts විදිහට. ඉතින් ඔයාට මේ ගැළපෙන ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට ඔයාට මේ වගේ වැදගත් වීඩියෝ ආයෙ මිස් වෙන එකක් නැහැ. මම ඔයාලට පහසු වෙන්න මුලින්ම කතා කරනවා customer service jobs vacancy ගැන. ඒ වගේම මම vacancy එක top job එකේ already post වෙලා තිබ්බේ කොහොමද කියලා ඒ post එකත් එක්ක වීඩියෝ එකේ attach කරලා තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් මගේ description එකේ මේ job vacancies වලට අදාළ link එකත් මම mention කරලා තියෙනවා. ඒ link එකෙන් ගිහින් ඔයාට direct මේ vacancy එකට apply කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න කියලා මම ඉල්ලනවා. මුලින්ම vacancy එකක් තියෙනවා call center assistant. මේ vacancy එක තියෙන්නේ ත්‍රිසිංහ industry private limited. ඉතින් මේ vacancy එක තියෙන්නේ රාජගිරිය branch එකට. මේකත් හොඳ company එකක්. ගොඩක් famous company එකක්. ඔයාලට අදාළ requirements තියෙනවා නම් ඔයාලට මේකට apply කරන්න පුළුවන්. මම ඔයාලට job summary එකකුත් දීලා තියෙනවා ඔයාලට පහසු වෙන්න. ඒ වගේම description එකට මම link එක add කරලා තියන්නම්. ඔයාලට direct apply කරන්න ලේසි වෙන්න. ඊළඟට vacancy එකක් තියෙනවා customer follow up coordinator. මේකට නම් apply කරන්න පුළුවන් females වලට විතරයි. මම job summary එක ඔයාලට දීලා තියෙනවා. customer follow up coordinator විදිහට ඔයාලට කරන්න තියෙන requirements ටික දාලා තියෙනවා. ඒ වගේම මේ position එකත් හොඳ position එකක්. ඔයාලට අදාළ requirements තියෙනවා නම් apply කරලා බලන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මේක top job එකේ already post වෙලා තිබුණු post එකක් මම දාලා තියෙනවා. ඊට අමතරව ඔයාලට job summary එකකුත් දීලා තියෙනවා. වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරනවා විතරයි. ඔයාලට apply කරනවා නම් description එකේ තියෙන link එකෙන් ගිහින් direct ඔයාලට පුළුවන් apply කරන්න. ඊළඟට තවත් vacancy එකක් මම දාලා තියෙනවා customer service assistant regional service center. මේක සිග එකේ vacancy එකක්. මේක මහරගම branch එකට තමයි vacancy එක දැනට තියෙන්නේ. ඉතින් මේකටත් ඔයාලට අදාළ requirements ඔයාලඟ තියෙනවා නම් ඔයාලට පුළුවන් apply කරලා බලන්න. ඔයාත් job එකක් හොයන කෙනෙක් නම් මේ requirements තියෙනවා නම් ඔයාලටත් පුළුවන් apply කරලා බලන්න. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන vacancy එක කියලා. ඊළඟට තියෙන vacancy එක තමයි executive customer service. මේක Dulux Paint එකේ vacancy එකක්. මම ඔයාලට job summary එක දීලා තියෙනවා. මේකේ executive level එකට තමයි ඒගොල්ලෝ vacancy එක post කරලා තියෙන්නේ. මේකත් ඔයාලට already top job හරහා පුළුවන් apply කරලා බලන්න. ඔයාලට අදාළ requirements තියෙනවා නම් ඔයාත් apply කරලා බලන්න. ඔයාලට interview call කරනවද කියලා. ඊළඟට තියෙන vacancy එකත් හොඳ company එකක vacancy එකක්. මේක trainee customer relation executive customer relations executive. මේක executive level එකේ vacancy එකක්. ඉතින් ඔයාලට පුළුවන් නම් මේකට apply කරන්න.
මේක Selingco Life Insurance එකේ vacancy එකක්. ඔයාගේ career path එක start කරන්න හොඳ place එකක් කියලා මම recommend කරනවා. මේකේ vacancy එක තියෙන්නේ කොළඹ and negombo. ඔයාට මේ age එක complete වෙලා තියෙනවා නම් ඔයාට මේ අදාළ requirements තියෙනවා නම් ඔයාටත් apply කරලා බලන්න පුළුවන් vacancy එකට. කස්ටමර් සර්විස් එක්සිකියුටිව් මේකත් හොඳ කම්පැනි එකක හොඳ වේකන්සි එකක්. ඔයාටත් ඇප්ලයි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඔයා දන්නවා ලොජිස්ටික් කියන්නේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක්. ඉතින් මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කස්ටමර් සර්විස් එක්සිකියුටිව් බෙන්ච්මාර්ක් ලොජිස්ටික්. මේකේ ෆ්‍රේට් ඇන්ඩ් ලොජිස්ටික් ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක්. ඉතින් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ස්කිල් වල අඩුවක් නැතුව තියෙනවා නම් ඔයාටත් පුළුවන් ඔන්න හොඳ ජොබ් එකකට ඇප්ලයි කරලා බලන්න. අපිට ඊළඟට තියෙන වේකන්සි එකත් කස්ටමර් සර්විස් එක්සිකියුටිව්. මේකත් එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ් වේකන්සි එකක්. මේක shipping and logistics field එකේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක්. ඉතින් ඇප්ලයි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ලොජිස්ටික් කියන්නේ මොන වගේ ඩිමාන්ඩ් එකක් තියෙන ඉන්ටර්නැෂනල් ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක් කියන එක ඔයා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ඉන්ඩස්ට්‍රි එකකට ඔයාලට ජොයින් වෙන්න අවස්ථාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජොයින් වෙලා බලන්න. ඔයාට ඔයාගේ කරියර් පාත් එක ස්ටාර්ට් කරන්න තියෙන හොඳම ප්ලේස් එකක් තමයි මේ ලොජිස්ටික් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. ඉතින් ඔයාට strong English communication skills තියෙනවා නම් excellent customer service skills තියෙනවා නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරලා බලන්න. ඔන්න හොඳම හොඳ අවස්ථාවක් ඔයාට ලැබිලා තියෙනවා. accounts and finance job vacancies වලට යන්න කලින් මම ආයෙත් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. හරි මම මේ වෙනකොට ඔයාලට කියලා ඉවරයි customer service vacancies ටික ගැන. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා මොනවද මේ accounts and finance vacancies කියලා. ඉතින් මුලින්ම දාලා තියෙනවා account assistant vacancy එකක්. වජිර house builders private limited කියන කම්පැනි එකේ. මේක account assistant position එකට තමයි post කරලා තියෙන්නේ. ඔයාට salary negotiable කියලා දාලා තියෙනවා. කොළඹ ආවට ඉන්න කෙනෙක් නම් ඔයාගේ account degree එක ඉවරයි නම් ඔයාගේ path එක start කරන්න හොඳ අවස්ථාවක් තමයි මම හිතන්නේ account assistant කියලා කියන්නේ. ඉතින් මම කියන්න කැමතියි මේ vacancy එකට ඔයාට apply කරන්න පුළුවන්. මගේ description එකේ තියෙනවා link එක direct apply කරන්න පුළුවන්. apply කරලා බලන්න ඔයාගේ path එක start කරන්න ඔයාට අවස්ථාවක් හම්බ වෙයිද කියලා. ඔන්න ඊළඟට දාලා තියෙනවා account executive level එකේ job opportunity එකක්. ඔයාට පුළුවන් දැන් assistant කෙනෙක් විදිහට වැඩ කරනවා නම් executive level එකේ job එකකට apply කරලා බලන්න. හැබැයි මේකේ පොඩි requirement එකක් තියෙනවා 3 and 5 years experience ඉල්ලනවා audit firm එකක. නමුත් ඔයාලට 3 years or 5 years experience එකක් තියෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේකට apply කරලා බලන්න පුළුවන්. මේ ඩෙල්මෝ හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ හොඳ කම්පැනි එකක්. ඔයාට කොළඹ ආවට ඉන්න කෙනෙක් නම් ඔයා ජොබ් එකක් හොයනවා නම් අලුත් තැනකට යන්න. ඉතින් ඔයාට පුළුවන් මගේ description box එකේ තියෙන ඔයාට link එක දාලා ඔයාට apply කරන්න පුළුවන් මෙන්න මේ job එකට. එහෙමත් නැත්නම් මේ post එකේ තියෙනවා link එක. ඒ link එක through ඔයාට ඔයාගේ CV එක දාන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඔයාගේ career path එක අලුත් ස්ථානයකින් ආයෙත් start කරන්න. ඔන්න මම තවත් vacancy එකක් දාලා තිනවා assistant accountant. මේ vacancy එක
තියෙන්නේ ඩයනා බිස්කට් කම්පැනි එකේ. ඩයනා බිස්කට් කම්පැනි එක ගැන මම කියන්න ඕනේ නැහැ. ජොබ් එකක් හොයන කෙනෙක්ට අනිවාර්යෙන් හොඳ කම්පැනි එකක්. මේ වේකන්සි එක තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තමා. ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් accountant finance, ඊට පස්සේ ඔයා qualification විදිහට තියෙනවා නම් ඔයාට CIMA, එහෙමත් නැත්නම් AAT වගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මිනිමම් 2 years එක්ස්පීරියන්ස් ඒගොල්ලෝ ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාටත් කැමති නම් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. හොඳ කැරියර් පාත් එකක් ස්ටාර්ට් කරන්න මේකත් හොඳම හොඳ කම්පැනි එකක්. ඉතින් ඔන්න අන්තිම වේකන්සි එක මේකත් accountant වේකන්සි එකක්. මේ වේකන්සි එකටත් ඔයාලට මේ රික්වයර්මන්ට්ස් තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ජයින්දී එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එකේ ඔයාට මේකේ දාලා තියෙනවා attractive salary package and company benefits කියලා. ඉතින් ඔයාට හොඳ සැලරි එකක් ගන්න, හොඳ කැරියර් පාත් එකක් පටන් ගන්න හොඳම හොඳ කම්පැනි එකක් කියලා මම රෙකමන්ඩ් කරනවා මේකත්. ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ තිබුණු වේකන්සිස් ඔක්කොම already top job එකේ පබ්ලිෂ් වෙලා තියෙන වේකන්සිස්. ඉතින් මම ඔයාලට ලේසි වෙන්න ලින්ක් එකත් එක්කම දාලා තියෙනවා. top job through ඔයාලට පුළුවන් මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම මතක තියාගන්න මේ වගේ තවත් වටිනා ජොබ් වේකන්සිස් මම ඉස්සරහට මගේ channel එකෙන් වීඩියෝ වලින් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මිස් කරගන්නේ නැතුව ඉන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න, bell icon එකත් click කරලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඇවිල්ලා වීඩියෝ මිස් වෙන්නේ නැහැ. ඔයාලට වැදගත් වීඩියෝස් ඉස්සරහටත් බලන්න පුළුවන්. ඉතින් හැමෝටම bye කියනවා. පරිස්සමින් හොඳින් ඉන්න.